ආයුබෝවන් ශාන් ලංකා ට්‍රේඩර්ස් and Tech Solutions official YouTube channel එකට ඔයාලා හැම කෙනෙක්ම සාදරයෙන් පිළිගන්නවා. Hikvision ආයතනය විසින් හඳුන්වා දුන්නු Hikvision DOE sensor එක ගැන තමයි අද වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ sensor එක ගැන සම්පූර්ණ හඳුන්වා දීමක් වගේම sensor එක නිවැරදිව setup කරගන්නේ කොහොමද? ඒ වගේම මේ sensor එක නිවැරදිව Hikvision alarm panel එකට සම්බන්ධ කරගන්නේ කොහොමද කියන එක ගැන මම අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් මම ඔයාලා හැම කෙනෙක්ටම ආරාධනා කරනවා පහළ තියෙන subscribe button එක click කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා. ඒ වගේම bell icon එක click කරන්න අමතක කරන්න එපා. හරි. අපි එහෙනම් යමු අද වීඩියෝ එකට. පැකේජ් එක අන්බොක්ස් කරන්න කලින් අපි ඉස්සල්ලම් බලමු මේ බොක්ස් එකේ එළිය සඳහන් කරලා තියෙන දේවල් මොනවද කියලා. අපිට දැන් දකින්න පුළුවන් බොක්ස් එකේ මෙන්න මේ කොටසට ආවහම Hikvision logo එක මෙන්න මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඒ වගේම slim magnetic contact කියලා සඳහන් කරලා තියෙනවා ඔයාලට දකින්න පුළුවන්. ඒ වගේම මේ බොක්ස් එකේ ඉහළට ආවහම මේ sensor එකට අදාළ රූපයක් මෙන්න මේ විදිහට සඳහන් කරලා තියෙනවා ඔයාලට දකින්න පුළුවන්. ඒ වගේම බොක්ස් එකේ මෙන්න මේ කොටසට ආවහම ඔයාලට පේනවා ඇති මේ sensor එකට අදාළ model number එක. ඒ වගේම serial number එක මෙන්න මේ කොටසේ සඳහන් කරලා තියෙනවා. අපි දැන් ඊළඟට මේ පැකේජ් එක අන්බොක්ස් කරගමු. අපි බලමු මේ බොක්ස් එක ඇතුලේ තියෙන දේවල් මොනවද කියලා. පැකේජ් එක අන්බොක්ස් කරගත්තට පස්සේ දකින්න පුළුවන් විදිය තමයි මේ දැන් ඔයාලට පේන්නේ. ඉතින් අපි ඊළඟට මේ sensor එකට අදාළව තියෙන විවිධ කොටස් මොනවද? ඒ කොටස් වල තියෙන විශේෂ ලක්ෂණ මොනවද කියලා ඊළඟට කතා කරමු. මම ඉස්සෙල්ලාම ඔයාලට පෙන්නන්නම් මේ පැකේජ් එකේ ඉහළින්ම තියෙන මෙන්න මේ CMOS බැටරි එක ගැන. මම මේ බැටරි එක එළියට අරගෙන ඔයාලට පැහැදිලි කිරීමක් කරන්නම් මේ බැටරි එකට අදාළව තියෙන විශේෂ ලක්ෂණ මොනවද කියලා. මේවාට දකින්න තියෙන්නේ CR2450 කියන මොඩල් එකට අදාළව තියෙන CMOS බැටරි එක. ඉතින් ඔයාලට පේනවා ඇති මේකේ වෝල්ටීයතාවය 3ක් විදිහට තමයි දක්වලා තියෙන්නේ. මේ බැටරි එක අපිට පාවිච්චි කරන්න පුළුවන් අපේ sensor එක power on කරගන්න. ඉතින් Hikvision ආයතනයේ පවසන විදිහට ඒගොල්ලෝ Hikvision ආයතනයේ නිර්දේශ කරන විදිහට මේ බැටරි එක හරහා වසර 2ක වගේ කාලයක් මේ sensor එක power on කර තබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම මේ බැටරි එකේ තියෙන විශේෂම ලක්ෂණය තමයි මේ බැටරි එක වෙළඳපොලේ ඕනෑම ස්ථානයකින් අපිට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ මේ බැටරි එක වෙළඳපොලේ සුලභව අපිට දකින්න පුළුවන්. ඉතින් යම්කිසි කාලයක මේ බැටරි එකේ ආයු කාලය අවසන් වුණාට පස්සේ ඔයාලට සිද්ධ වෙනවා sensor එකට වෙනත් බැටරියක් ආදේශ කරන්න. ඉතින් ඒ බැටරි එක රීප්ලේස් කරගන්න අවස්ථාවකදී ඔයාලට කිසිම ගැටලුවක් නැතුව පහසුවෙන් මේ බැටරි එක මාරු කර ගැනීමේ හැකියාව තියෙනවා. මොකද මේ බැටරි එක ඕනෑම ඉලෙක්ට්‍රොනික් බඩු විකුණන කඩයකින් අපිට මිලදී ගැනීමේ හැකියාව තිබෙන නිසා. හරි. ඊළාට ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට ස්ක්‍රූ ඇන පැකට් එකක් මේ බොක්ස් එකේ අපිට එවලා තියෙනවා. ඉතින් මේ ස්ක්‍රූ ඇන අපිට එවලා තියෙන හේතුව තමයි අපි ලී මතු පිටක් මත මේ sensor එක සවි කරනවා නම් උදාහරණයක් විදිහට ලී ජනේලයක් ලී දොරක මේ sensor එක සම්බන්ධ කරගන්නවා නම් අපිට පුළුවන් මේ ස්ක්‍රූ ඇන පාවිච්චි කරලා ඒ sensor එක නිවැරදිව සම්බන්ධ කරගන්න. හරි. ඊළඟට අපිට දකින්න පුළුවන් මෙන්න මේ විදිහට ස්ටිකර්ස් දෙකක් මේ බොක්ස් එකේ අපිට එවලා තියෙනවා. ඉතින් මේ විදිහට ස්ටිකර්ස් දෙකක් යවන්න හේතුව තමයි යම්කිසි අවස්ථාවක මේ sensor එක අපිට ස්ක්‍රූ ඇන මගින් සම්බන්ධ කරගන්න බැරි අවස්ථාවක් ආවොත්. උදාහරණයක් විදිහට සේප්පුවක යකඩ දොරක යකඩ ජනේලයක ඇල්මිනියම් වලින් නිර්මාණය කරලා තියෙන ජනේලයක් හෝ දොරක් වගේ දෙයකදී අපිට ඇනමගින් මේ sensor එක සම්බන්ධ කර ගැනීම තරමක් අපහසු වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවක
මේ ස්ටිකර්ස් දෙක පාවිච්චි කරලා අපිට පුළුවන් කිසිම ගැටලුවක් නැතුව මේ සෙන්සර් එක නිවැරදිව අවශ්‍ය ස්ථානවල සම්බන්ධ කරගන්න. ඉතින් ස්ක්‍රූ ඇන භාවිතා කරලා වගේම මේ ස්ටිකර්ස් දෙකෙන් කොහොමද සෙන්සර් එකක් නිවැරදිව සම්බන්ධ කරගන්න කියන එක ගැන මං ඔයාලට වීඩියෝ එක ඉදිරියේදී පැහැදිලි කිරීමක් කරන්න. හරි. ඉතින් මෙන්න මේ විදිහට අපිට දකින්න පුළුවන් ඊළඟට මේ ඩිවයිස් එකට අදාළව තියෙන විස්තර පත්‍රිකාවක්. ඉතින් මේකෙන් අපිට ගොඩක් වෙලාවට දැනගන්න පුළුවන්කම තියෙන්නේ මේ බොක්ස් එකේ ඇතුලේ සඳහන් කරලා තියෙන දේවල් මොනවද කියලා. ඉතින් මෙන්න මේ පත්‍රිකාවේ තියෙන විශේෂම ලක්ෂණය තමයි මේ පත්‍රිකාව දිගහැරලා බැලුවොත් ඔයාලට දකින්න පුළුවන් QR එකක රූපයක් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ QR එක පාවිච්චි කරලා අපිට පුළුවන් මේ සෙන්සර් එක සෙටප් කරගන්න අවශ්‍ය කරන යූසර් මැනුවල් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඒ ස්ටෙප් එක කරන්න කොහොමද කියන එක ගැනත් මම වීඩියෝ එක ඉදිරියේදී ඔයාලට පැහැදිලි කිරීමක් කරන්න. හරි. ඊළඟට මෙන්න මේ විදිහට අපිට දකින්න පුළුවන් තවත් විස්තර පත්‍රිකාවක් මේ පැකේජ් එක ඇතුලේ තියෙනවා. ඉතින් ඔයාලට අවශ්‍ය නම් මේ විස්තර පත්‍රිකා කියවලා බලන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය කරන දෙයක් මොන හරි තියෙනවා නම් දැනගැනීමේ හැකියාව තියෙනවා මේ විස්තර පත්‍රිකා කියවා බැලීම හරහා. හරි. ඉතින් අපි ඊළඟට මේ බොක්ස් එකේ තියෙන මෙන්න මේ රෙජිෆෝම් ආවරණය අයින් කරනවා. හරි. ඉතින් මේ රිජිෆෝම් ආවරණය අයින් කරාට පස්සේ ඔයාලට දකින්න පුළුවන් අද දවසේ අපි කතා කරන ප්‍රධාන මාතෘකාව ඉක්විෂන් ඩෝ සෙන්සර් එක මෙන්න මේ විදියට මේ බොක්ස් එක ඇතුලේ අපිට එවලා තියෙන විදිය. ඉතින් අපි ඉස්සල්ලාම මෙන්න මේ කොටස ගැන කතා කරමු. මේ ඇවිල්ලා මේ සෙන්සර් එකට දාලා තියෙන එක කොටසක්. ඉතින් මේක කොහොමද අපි සවි කරගන්න කියන එක ගැන මං ඔයාලට ඉදිරියේදී පැහැදිලි කිරීමක් කරන්නම්. හරි. ඉතින් මේ තියෙන්නේ මේ සෙන්සර් එකට දාලා තියෙන ප්‍රධානම කොටස. ඉතින් මේ කොටස හරහා තමයි අපි මේ සෙන්සර් එක පවර් ඔන් කරගන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේකේ පිටුපස පැත්තට ආවහම මෙන්න මේ ස්ථානයට අපිට පුළුවන් අපි කලින් කතා කරපු CMOS බැටරිය සම්බන්ධ කරලා මේ ඩිවයිස් එක පවර් ඔන් කරගන්න. ඒ වගේම මෙතන පවර් ඔන් කරන ස්විච් එකක් තියෙනවා. ඒ ස්විච් එක පාවිච්චි කරලා අපිට පුළුවන් ඕනෑම අවස්ථාවක මේ ඩිවයිස් එක පවර් ඔන් කරගන්නත් ඕෆ් කරගන්නත්. තියෙන්නේ මේ සෙන්සර් එකට අදාළව තියෙන ප්‍රධාන සෙන්සර් එකට අදාළව තියෙන සෙන්සර් බ්‍රැකට් එක. ඉතින් මේ බ්‍රැකට් එක පාවිච්චි කරලා අපිට පුළුවන් මේ සෙන්සර් එක අපිට අවශ්‍ය ස්ථානයක සම්බන්ධ කරගන්න. ඉතින් ඒ වගේම මේ සෙන්සර් එක කන්ෆිගර් කරගන්න අවශ්‍ය කරන QR එකත් මේ බ්‍රැකට් එකේ සඳහන් කරලා තියෙනවා අපිට දකින්න පුළුවන්. හරි. ඒ වගේම මේ සෙන්සර් එකේ පිටුපස කොටසට ආවහම මේ ඩිවයිස් එකට දාලා සීරියල් නම්බර් එකත් මොඩල් නම්බර් එකත් QR එකත් මෙන්න මේ පිටුපස කොටසේ සඳහන් කරලා තියෙනවා අපිට දකින්න පුළුවන්. ඊළඟට හදන්නේ මේ සෙන්සර් එක පවර් ඔන් කරගන්න. ඉතින් ඒ සඳහා මම කලින් කිව්වා වගේ අපිට ලබා දීලා තියෙන CMOS බැටරි එක පාවිච්චි කරන්න පුළුවන්. අපි ඊළඟට බලමු කොහොමද මේ CMOS බැටරිය හරහා අපේ සෙන්සර් එක පවර් ඔන් කරගන්නේ කියලා. ඉතින් මං කලින් කිව්වා වගේ මේ තියෙන්නේ මේ සෙන්සර් එකට දාලා තියෙන ප්‍රධානම සෙන්සර් එක. ඉතින් අපි දැන් ඊළඟට මේ බැටරි එක සම්බන්ධ කරලා මේ සෙන්සර් එක පවර් ඔන් කරගමු. හරි. ඉතින් බැටරි එක සම්බන්ධ කරගනිද්දී අපි මතක තියාගන්න ඕනේ වැදගත්ම දේ තමයි මේ බැටරි එකේ ධනාග්‍රය සෙන්සර් එකේ ඉහළින් සිටින විදිහට තමයි අපි මේ බැටරි එක සෙන්සර් එකට සම්බන්ධ කරගන්න ඕනේ. හරි. මම දැන් මෙන්න මේ විදිහට සෙන්සර් එකට අපේ බැටරි එක සම්බන්ධ කරගත්තා. අපිට දැන් පුළුවන් මෙන්න මේ වගේ පොඩි ස්ක්‍රූ පුණයක් පාවිච්චි කරලා මෙන්න මේ පවර් ඔන් ස්විච් එක පවර් ඔන් කරගන්න. හරි. ඔයාලට දැන් පේනවා ඇති මේ සෙන්සර් එක දැන් පවර් ඔන් වෙනවා. ඔයාලට පේනවා ඇති කහ පාටින් ඔයාලට පේනවා ඇති තැඹිලි පාට ලයිට් එකක් දැන් මේ සෙන්සර් එකේ බ්ලින්ක් වෙනවා. ඉතින්
එම බ්ලිංක්වෙන් හේතුව තමයි මේක තාම අපේ ප්‍රධාන පැනල්ල ගත් එක සම්බන්ධ කරලා නැති නිසා. ඉතින් මම දැන් ඊළඟට ඔයාලට පෙන්වන්නම් මේක කොහොමද හික්කනේ ටැප් එක හරහා ප්‍රධාන කික්විෂන් එලාම් පැනල් එකට සම්බන්ධ කරන්න කියලා. අපි දැන් ඊළඟට හදන්නේ මේ සෙන්සර් එක අපේ දොරකට සම්බන්ධ කරගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මේ සෙන්සර් එකේ ප්‍රධාන කොටසට අදාළ වන බ්‍රැකට් එක මෙන්න මේ විදියට වෙනමම අපිට දකින්න පුළුවන් කියලා. ඉතින් මේ කුඩා කොටසට අයිති වෙන බ්‍රැකට් එකත් අපි මෙන්න මේ වගේ සෙන්සර් එකෙන් ගලවලා අයින් කරගන්න ඕනේ. ඉතින් ඒ සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ වගේ පොඩි ස්ක්‍රූ පුණියක්. අපි දැන් බලමු කොහොමද සෙන්සර් එකේ මේ කොටස ගලවලා අයින් කරගන්නේ කියලා. හරි ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදියට මම බොහොම පරිස්සමෙන් ඒ කොටස ගලවලා අයින් කරගත්තා. ඉතින් ඔයාලට පුළුවන් මේ කොටසේ තියෙන මේ සිදුරු දෙක හරහා අපිට අවශ්‍ය කරන ස්ථානයකට මේ සෙන්සර් එක සම්බන්ධ කරගන්න. ඒ වගේම මේ ප්‍රධාන බ්‍රැකට් එකේ තියෙන සිදුරු දෙක හරහාත් අපිට පුළුවන් අනිත් කොටසට මේ සෙන්සර් එක සම්බන්ධ කරගන්න. ඒ කියන්නේ අපි දොරට එහෙම නැත්නම් දොරේ ඔළුවස්සට මේ කියන කොටස් දෙකට දැන් අපිට පුළුවන් මේ සෙන්සර්ස් දෙක සම්බන්ධ කරගන්න. අපි තාමත් සාර්ථක විදියට අපේ මේ සෙන්සර් එකේ මූලික අදියර ටික සෙටප් කරගත්තා. අපි දැන් ඊළඟට බලමු මේ සෙන්සර් එක කොහොමද අපි දොරකට සම්බන්ධ කරන්න කියලා. ඒ වගේම දොරකට සම්බන්ධ කරගත්තට පස්සේ හික්කනෙට් ඇප් එක හරහා කොහොමද මේ සෙන්සර් එක සෙටප් කරගන්නේ වගේම මේ සෙන්සර් එක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා අපි ඊළඟට කතා කරමු. අපි දැන් ඊළඟට සූදානම් වෙන්නේ මේ සෙන්සර් එක අපිට අවශ්‍ය කරන දොරේ සම්බන්ධ කරන්න. ඉතින් ඒ විදිහට සම්බන්ධ කරන්නේ කොහොමද කියන එක ගැන මම ඔයාලට ඊළඟට පැහැදිලි කිරීමක් කරන්නම්. අපි ඊට කලින් කතා කරමු මේ සෙන්සර් එක සෙටප් කරගන්න අවශ්‍ය කරන යූසර් මැනුවල් එක ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මම ඔයාලට මේ පැකේජ් එකේ තියෙන දේවල් ගැන කතා කරද්දී මම කිව්වා විස්තර පත්‍රිකාවක මේ යූසර් මැනුවල් එක ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍ය කරන QR එක සඳහන් කරලා තියෙනවා කියලා. ඉතින් මේ තියෙන්නේ විස්තර පත්‍රිකාව. අපි දැන් ඊළඟට මේ QR එක පාවිච්චි කරලා අපිට අවශ්‍ය කරන යූසර් මැනුවල් එක ඩවුන්ලෝඩ් කරගමු. හරි මම දැන් ඊළඟට මෙන්න මේ විදියට යූසර් මැනුවල් එකට ලොග් වුණා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ඩිවයිස් එක ගැන ගොඩක් තොරතුරු මේ යූසර් මැනුවල් එකේ මෙන්න මේ විදියට සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ ඩිවයිස් එක කොහොමද හික්කනෙට් ඇප් එකට සම්බන්ධ කරන්නේ? ඒ වගේම මේ ඩිවයිස් එකට අවශ්‍ය කරන බ්‍රැකට් එක අපි ගලවන්නේ කොහොමද? ඒ වගේම මේක එනමගින් කොහොමද නිවැරදිව අපේ අවශ්‍ය කරන ස්ථානයට සම්බන්ධ කරගන්නේ? මේ වගේ ගොඩක් දේවල් මේ යූසර් මැනුවල් එකේ තියෙනවා අපිට දකින්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ යූසර් මැනුවල් එක ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍යයි නම් අපිට පුළුවන් මෙන්න මේ ඔප්ෂන්ස් කියන කොටසට ගිහිල්ලා මෙන්න මෙතනින් ඩවුන්ලෝඩ් කියන එක ලබා දෙන්න. දැන් ඊළඟට බලමු මේ සෙන්සර් එක අපිට අවශ්‍ය කරන දොරේ සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. ඒ වගේම මේ සෙන්සර් එක හික්කනෙට් ඇප් එක හරහා කොහොමද අපේ ජංගම දුරකථනයට සම්බන්ධ කරගන්නේ වගේම හික්විෂන් මේන් පැනල් එකට කොහොමද සම්බන්ධ කරගන්නේ කියලා. හික්කනෙට් ඇප් එකට අදාළ යූසර් නේම් එකත් පාස්වර්ඩ් එකත් භාවිතා කරලා මම දැන් හික්කනෙට් ඇප් එකට ලොග් වෙනවා. ඇප් එකට ලොග් වුණාට පස්සේ මෙන්න මේ ඩිවයිසස් කියන කොටස යටතේ AX Pro කියලා ඩිවයිස් එකක් අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ ඩිවයිස් එක තමයි සිකියුරිටි සිස්ටම් එකට අදාළ මේන් සිකියුරිටි පැනල් එක. AX Pro කියන මේන් සිකියුරිටි පැනල් එක දැනටමත් හික්කනෙට් ඇප් එකට සම්බන්ධ කරලායි තියෙන්නේ. මේ සිකුරිටි පැනල් එක නිවැරදිව සෙටප් කරගන්න කොහොමද කියනක සම්බන්ධයනොත් වීඩියෝ එකක් මම ඉදිරියේදී ඔයාලට අරගෙන එන්න. ඩිවයිසස් කියන කොටස යටතේ තියෙන ඇඩ් ඩිවයිස් කියන ඔප්ෂන් එක හරහා අපිට පුළුවන් ඕනෑම ඩිවයිස් එකක් මේ සිකුරිටි පැනල් එකට සම්බන්ධ කරන්න. අදාළ ඩිවයිසස් වල කනෙක්ෂන් ස්ටේටස් එක වගේම බැටරි ස්ටේටස් එකත් අපිට මේ ඇප් එක හරහා බලා ගැනීමේ හැකියාව තියෙනවා. මම දැන් QR එක ස්කෑන් කරලා ඩෝ සෙන්සර් එක සිකුරිටි පැනල් එකට සම්බන්ධ කරගන්නවා.
අපිට දැන් පුළුවන් පවර් ස්විච් එක ඔන් කරලා ඩෝ සෙන්සර් එක පවර් ඔන් කරගන්න. ස්ක්‍රූ ඇන පාවිච්චි කල්ල වගේම මෙන්න මේ ස්පොන්ච් ටේප් භාවිතා කල්ලා අපිට පුළුවන් අපිට අවශ්‍ය ස්ථානයේ මේ සෙන්සර් එක නිවැරදිව මේ ආකාරයෙන් සම්බන්ධ කරගන්න. අපි තාමත් සාර්ථක විදියට හික්විෂන් ඩෝ සෙන්සර් එක මෙන්න මේ විදියට සෙටප් කරගත්තා. ඒ වගේම මේ සෙන්සර් එක නිවැරදිව හික්විෂන් එලාම් පැනල් එකට සම්බන්ධ කරගන්නේ කොහොමද කියලත් මම අද වීඩියෝ එකෙන් කතා කරා. ඔයාගේ නිවසේ දොරවල් ජනෙල් වලට අමතරව ඔයාගේ ආයතනයේ හෝ කාර්යාලයේ තිබෙන ආරක්ෂිත සේප්පු, අල්මාරි, CCTV රැක්, නෙට්වර්ක් රැක්, සර්වර් රැක් මේ වගේ ඕනෑම ස්ථානයක ආරක්ෂාව සඳහා කිසිම ගැටලුවක් නැතුව මේ හික්විෂන් ඩෝ සෙන්සර් එක පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයත් CCTV කැමරා පද්ධතියකට අමතරව වෙන ආරක්ෂණ ක්‍රමවේදයක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් මං ඔයාලා හැම කෙනෙක්ටම නිර්දේශ කරනවා හික්විෂන් එලාම් පැනල් සිස්ටම් එකක් ඔයාගේ ආරක්ෂණ පද්ධතියට එකතු කරගන්න කියලා. ඒ වගේම ඒ ආරක්ෂණ පද්ධතියට හික්විෂන් ඩෝ සෙන්සර් එකත් එකතු කරගන්න අමතක කරන්න එපා. ඩෝ සෙන්සර් එකක් එහෙම නැත්නම් එලාම් පැනල් සිස්ටම් එකක් මෙලදී ගන්න බලාපොරොත්තුවෙන් ඔයත් ඉන්නවනම් ඔයාට පුළුවන් පහලින් දැක්කෙන අපේ ජංගම දුරකථන අංකය හරහා ඕනෑම අවස්ථාවක අපේ ආයතනය සම්බන්ධ කරගන්න. ඔයාට අවශ්‍ය කරන අලෙවි කරන සහාය වගේම තාක්ෂණික සහායත් ඕනෑම අවස්ථාවක ලබා දෙන්න අපි සූදානමින් ඉන්නවා. මම දැන් සූදානම් වෙන්නේ අද වීඩියෝ එකෙන් මෙන්න මේ විදියට සමුගන්න මේ වගේ තවත් වැදගත් වීඩියෝයකින් නැවතත් ඔයාලාව හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. ඔයාලා හැම කෙනෙක්ටම සුබ දවසක්.